පින්වත් හැම දෙනාම සූදානම් වෙන්නේ අදත් ධර්ම ශ්‍රවණය කරන්න. කවුරු හරි කෙනෙක් අපෙන් ඇහුවොත් බුද්ධ ආගම, බුදුදහම, බෞද්ධ දර්ශනය කෙටියෙන් කියන්න කියලා, සරලව කියන්න කියලා, මම දකින විදිහට මට කියන්න පුළුවන් සරලම දේ තමයි බුදුදහම කියන්නේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය. ඔන්න ඔය කරුණු තුන පැහැදිලි කරාම සම්පූර්ණ බුද්ධ දර්ශනය එතන තියෙනවා. බුද්ධ දර්ශනය ආස්වාදයක්, ආදීනවයක්, නිස්සරණයක්. අපි දැන් මේක ඇතුළට බහින්න ඕනේ. මොකක්ද ආස්වාදය, මොකක්ද ආදීනවය, මොකක්ද නිස්සරණය කියලා අපි තේරුම් ගන්න ඕනේ. කෙනෙක් හරියට මේ තුන අල්ලගත්තොත් එයාගේ ලෞකික ජීවිතෙත් සාර්ථකයි, එයාගේ ලෝකෝත්තර ජීවිතෙත් සාර්ථකයි. කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් හාමුදුරනේ සිද්ධාර්ථ ඇයි එහෙනම් ගිහිගේ අතහැරලා ගියේ? ධර්මයෙන් ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් නම් මේ බාහිරේ තියෙන දේවල් ආධ්‍යාත්මයට ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් ඇයි සිද්ධාර්ථ ගිහිගේ හැරලා ගියේ? සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ හැර ගියේ ඒ වෙනකොට බුදු වෙලා හිටපු නැති නිසා. කෙනෙක් බුද්ධත්වයේ ලැබුවට පස්සේ තමයි ආදර්ශමත් දේවල් කරන්නේ. බුද්ධත්වයට කලින් කරපු දේවල් බුද්ධ ශාසනය නෙවෙයි. එයා බුදුදහම දර්ශනය හොයාගන්න සිද්ධ කරපු දේවල්. අපි එතකොට පිළිපදින්න ඕනේ සිද්ධාර්ථ කුමාරයාවද බුදුරජාණන් වහන්සේවද? බුදුරජාණන් වහන්සේව. එතකොට සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ හැරලා ගියේ ඒ කාලේ තිබ්බ සංස්කෘතියත් එක්ක, ඒ කාලේ තිබ්බ ක්‍රමවේදයත් එක්ක, ඒ කාලේ සිද්ධ කරන යෝගාවචරයෙන් කරන ක්‍රමවේදයන් එක තමයි උන්වහන්සේ විදියට කරේ. ශරීරයට දුක් දුන්නා, සැප දීලා තිබ්බ ඒ වෙනකොට, විවිධ යෝගාභ්‍යාස සිද්ධ කළා, ප්‍රාණයාමය සිද්ධ කළා. ඉතින් ඒව කරලා උන්වහන්සේ උත්සාහ කරා. එහෙමනම් ඉතින් අපිත් කරන්න ඕන දේවල් නෑනේ, අපි කරන්න ඕනේ නෑනේ. ඉතින් උන්වහන්සේ අපි වෙනුවෙන් කරලා තියෙන්නේ ඒව නිෂ්ඵලයි කියලා කිව්වා. දැන් අත්තකිලමතාන යෝගයේ බුදුහාමුදුරුවෝ කියනවා අනරියෝ අනත්ත සංහිතෝ. අනාර්යයි, අනර්ථකාරී. ඒ වගේම කාමසුකල්ලිකාණියෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අන්රියෝ අනර්ථ සංහිතෝ. ඒකත් නිෂ්ඵලයි, වැඩක් නෑ, අර්ථ ශුන්‍යයි. ඒ කියන්නේ අපි හරියට තේරුම් ගන්න ඕන බුද්ධ ආගම කියන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ කියපු දේශනාව මොකක්ද කියලා. ආස්වාදය කියන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ කිසිම තැනක මේ ආස්වාදයට තහනමක් දාන්නේ නැහැ. ආස්වාදය කියන්නේ ඇසින් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, ඇඟෙන් පහස, මොළෙන් සිතවිලි. මෙන්න මේ දේවල් ලබා ගන්න එක තමයි අපි කියන්නේ ආස්වාදය. පේනවා, ඇහෙනවා, ගඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. ආස්වාදය. ඒ ආස්වාදය ඇතුලේ ආදීනවයක් මත වෙනවා. ආදීනවය තුළ නිස්සරණය කරන්න සිද්ධ වෙනවා. මේකේ ස්වභාවික ක්‍රමවේදයකුත් තියෙනවා. මේකේ අප විසින් ගොඩනගාගත් දක්ෂතාවය මත සිද්ධ කරන ක්‍රමවේදයකුත් තියෙනවා. ස්වභාවිකව වෙන්නේ මොකක්ද? හැමෝටම ආස්වාදයක්, ආදීනවයක්, නිස්සරණයක් වෙනවා. බුද්ධ ආගමේ වුණත් නොවුණත් ලෝකේ ඉන්න හැම මිනිහයටම, හැම ජීවියටම ඕක සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හිතන්න ඔබ කැමති පොලොස් කන්න. පොලොස් ව්‍යංජනයට ආසයි. ඉතින් ඔබ මොකද කරන්නේ? පොලොස් ව්‍යංජනේ කනවා. ඉතින් ඔබ ඇති වෙනකන් කනවා, බඩ පිරෙනකන් කනවා. දැන් ඔහොම පොලොස් කාගෙන යනකොට ඔබට මොකද වෙන්නේ? පොලොස් එපා වෙනවා. පොලොස් එපා වෙනවා. ඊට පොලොස් කන එක නවත්තනවා. අන්න ආස්වාදයේ තිබ්බා, ආදීනවයක් වුණා, එපා වුණා, නිස්සරණේ වුණා, අත්හැරලා දැම්මා. දැන් ගොඩක් වෙලාවට ලංකාවේ එක එක ආහාරවල කාලා තියෙනවනේ. දෙල් කාලයට දෙල් හම්බ වෙනවා. දැන් හාමුදුරුවන්ට තමයි ඕක හොඳටම දැනෙන්නේ. එක ගෙදරක කට්ටියට නම් තමන්ගේ ගෙදර හදන ඒවා වෙනස් කරන්න පුළුවන්. ඒ ඉතින් ස්වාමින් වහන්සේලාට එහෙම එකක් බැහැනේ. ඉතින් දෙල් කාලට උදේ දාන්නටත් දෙල්, දවල් දාන්නටත් දෙල්. ඊළඟට උදේ දාන්නට ඊළඟ දවසේ
දෙල්. ඊළඟ දවසේ දෙල්. ඊළඟ දවසේ දෙල්. දෙල් කාලයට හැමදාම දෙල්. උදේ දවල් දෙකේම දෙල්. දැන් මං අහන්නේ දෙල් කාලයට දෙල් එපා වෙනවා. හැබැයි දෙල් නැති කාලයට දෙල් නම් නියම කෑමක්. පොලොස් කාලයට පොලොස් එපා වෙනවා. පොලොස් නැති කාලයට පොලොස් නම් නියම කෑමක්. අර සිත ඕනේ කියනකොට සිතට දෙනකොට එපා වෙනවා. දෙන්න නැති වෙනකොට ආයි ඕන වෙනවා. ඒ තමයි ස්වභාවික සිතේ ස්වභාවය. ඒ කියන්නේ සාමාන්‍ය සිතේ ස්වභාවය. ආස්වාදයක්, ආදීනවයක්, නිස්සරණයක්. හැබැයි ඒක ඊට වඩා වෙනස් සංකීර්ණ ගැඹුරු ආධ්‍යාත්මික විදිහට අපි තේරුම් ගත්තොත් අපි යම් දෙයක ආස්වාදේ විඳිනකොට ඒක අපිට නිස්සරණය වෙන්න ඒ ආස්වාද විඳින ආදීනවේ පේනවනේ. අපිට ඒක විඳවීමක් බවට පත් වෙනවනේ. විඳවීමෙන් අනතුරුව අපි නිවැරදිව අර නිස්සරණය වෙන්නේ කොහොමද? ඒක තමයි අද කතා කරන්නේ. නිවැරදි නික්මීම කුමක්ද? නිවැරදි අබිනික්කමනය කුමක්ද? නිවැරදි අතහැරීම කුමක්ද? අන්න ඒ කෑල්ල තමයි අපි තේරුම් ගන්න ඕන. බුදුදහමඳුර වෙනස් කරේ ඔය කෑල්ල. ආස්වාදයේ ආදීනවේ ඒ කාලේ කොහොමත් හැමෝටම තේරිලා තිබ්බේ. ඒ කාලෙම දැනුත් තේරෙනවනේ ආස්වාදයේ ආදීනවේ හැමෝටම තේරෙනවා. නිස්සරණය වෙන ක්‍රමේ තමයි අවුලක් තිබ්බේ. අපි නිස්සරණය වෙනවා කියලා අපි නිස්සරණය වුණේ මොකෙන්ද? ආස්වාදයෙන්. ආස්වාදයෙන් නිස්සරණය වුණාම තියෙන ප්‍රශ්නේ මොකක්ද? එපා වුණත් යලි ඕනෑ වේ කියලා කියනවනට සින්දු යන්නේ විදිහට තමයි එපා වුණාට ආයි ඕන වෙනවා. දැන් අයිස්ක්‍රීම් කනකොට අයිස්ක්‍රීම් එපා වෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? අයිස්ක්‍රීම් කන එක අතහරිනවා. නවත්තනවා. ඊට පස්සේ ආයෙ ටික දවසකින් ආයෙ අයිස්ක්‍රීම් ඕන වෙනවා. එපා වුණාට ආපහු ඕන වෙනවා. අන්න ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? අපි අතහරින්නේ ආස්වාදය. මේ වැඩේ ආස්වාදය අතහැරලා කරන්න බෑ. මේ වැඩේ කරන්න පුළුවන් ආදීනවේ අතහැරලා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එතකොට බුද්ධ ආගමේ උගන්වන්නේ ආස්වාද ආදීනවෙන් දෙකෙන් ආස්වාදයෙන් අයින් වෙන්න කියලා නෙවෙයිද? නැහැනේ. ආදීනවෙන් අයින් වෙන්න කියලා කියන්නේ. දැන් ඔබ කරන්නේ මොකද්ද? ආස්වාදයෙන් අයින් වෙන්න යනවා. ආස්වාදයෙන් අයින් වීම తాවකාලිකයි. ඒක බුදුහාමුදුර බෝධිසත්ව කාලේ කරානේ. ආස්වාදයෙන් අයින් වෙලා අපිට පෙන්නවා. ඒක සාර්ථක වෙන්නේ නැහැ කියලා. කොහොමද පෙන්වුවේ? දැන් ආස්වාදයේ උපරිම ලැබුවානේ. ඔන්න ගිහි කාලේ රම්මේසු ඔබ මාලිගාවල හිටියා, යශෝදරා හිටියා, රාහුල හම්බුණා. ඉතින් විවාහ ජීවිතය ගත කරා, සප සම්පත් වින්දා. ඉතින් ඔන්න ජීවිතය ගත කරා. කාමසුකල්ලිකානු යෝගේ. කාමයන් දිගින් දිගට ඒ කියන්නේ ආස්වාදයේ ලබලා විමුක්තිය ලබන්න උත්සාහ කළා. يعني ආස්වාදයේ ලැබුවම එපා වෙයි කියලා හිතනවනේ. සමහරව හිතනවනේ. يعني කාලම තමයි මේක බලන්න ඕනේ. එපා කරගන්න ඕනේ. සමහරව හිතනවා එහෙම. يعني විඳලම තමයි මේක කරගන්න ඕනේ. يعني විවාහ වෙලා දරුවෝ හදලා ඕක කරලා තමයි මේක මේ අවබෝධයට යන්න පුළුවන්. ආස්වාදයෙන් තොරව අපිට යන්න බෑ කියලා කියනවා. එහෙම එකක් නැහැ. ආස්වාදයේ ඇතුළෙන් විමුක්තියට යන්න බෑ. ආස්වාදය ලබන්න පුළුවන්. ලැබිලා තියෙනක හොඳයි. ඒ වුණාට ආස්වාදය ලැබීමෙන් අපිට විමුක්තිය ලබන්න බෑ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔබ කන්න කැමති කෑම ඔබ හිතනවා නම් ඒකට තියෙන ආසාව අතහරින්න කියලා හිතාගෙන ඒ කෑම බහුල විදිහට කනවා. අපි කිව්ව මං කිව්වේ පොලොස් කතාව. පොලොස් එක දිගට හැමදාම කනකොට පොලොස් එපා වෙනවා. හැබැයි ඒ අතහැරීමක් වෙන්නේ නැත්තේ ඇයි? සතියක් විතර පොලොස් කන්න නැතුව ඉඳලා ආයි පොලොස් කනකොට පොලොස් වලට ආසයි. ඒක తాවකාලික අතහැරීමක් බවට පත් වෙන්නේ. එහෙනම් කාමසුකල්ලිකානු යෝගය මාර්ගය නෙවෙයි. ඒ කියන්නේ ආස්වාදයේ විඳලා විමුක්තිය ලබන්න බෑ. ඇහැ පිනවලා විමුක්තිය ලබන්න බෑ. කන පිනවලා විමුක්තිය ලබන්න බෑ. නාසය පිනවලා විමුක්තිය ලබන්න බෑ. දිව පිනවලා විමුක්තිය ලබන්න බෑ. මතක් වීම සිද්ධ කර මොලේ පිනවලා විමුක්තිය ලබන්න බෑ. ඔන්න පළවෙනි තේරුණා නේද? ඊට පස්සේ බෝධිසත්වයෝ කල්පනා කළා දෙවෙනි ක්‍රමවේදය ආස්වාදයෙන් ඉවත් වෙන්න ඕනේ. පිනවන එක නවත්තන්න ඕනේ. ඇහැට පේන එක, කනට ඇහෙන එක, නාසයට දැනෙන එක, දිවට දැනෙන එක, ඇඟට දැනෙන ස්පර්ශ ලබන ඒ ස්පර්ශය නවත්තන්න ඕනේ.
අන්න ඒක නවත්තන්නේ කොහොමද? ඒක නවත්තන ක්‍රම දෙකක් කරා. පළවෙනි එක ආස්වාදය අතහැරීම, දෙවෙනි එක ආදීනව වැඩි කිරීම. ආස්වාදය අතහැරීම, ආදීනව වැඩි කිරීම. ඔය ක්‍රම දෙකම කරා. මුලින්ම ආස්වාදය අතහැරියා. කන කෑම අඩු කළා. අඩු කළා ශරීරයට ආහාර රස තෘෂ්ණාව ඇති වෙන්නේ නැති වෙන දිවට රස දෙන්නේ නැතුව හිටියා. ඇස් දෙක වහගෙනම හිටියා. ඇහැට අරමුණු දෙන්නේ නැතුව හිටියා. සමහර ලාවට කන් දෙක වහගෙන ඉඳලා තියෙනවා. කන් දෙක වහගෙන හිටියා. සමහර තැන්වල උන්වහන්සේ ප්‍රාණයාමය කරනකොට නාසය එක නහයක් වහලා එක නහයකින් විතරක් හුස්ම ගත්තා. අනිත් නහය වහලා අනිත් නහයෙන් විතරක් හුස්ම ගත්තා. සමහර ලාවට නාසය දෙකෙන්ම වහලා කටින් විතරක් හුස්ම ගත්තා. නහය එකටයි දෙකෙන්ම වහගෙන කන් අඩි වලින් හුස්ම පිට වෙනකන් හිටියා. ඔය විදිහට එක එක අභ්‍යාස කරා. ප්‍රාණයාමය කරා. ඇඟට කිසිම සැප සම්පතක් දුන්නේ නැහැ. පහසුවක් දුන්නේ නැහැ. නිකම් බිම නිදාගත්තා. ඒ වගේම රස්නේ තියෙන තැන්වල හිටියා. ගිනි ගොඩවල් ගහගෙන හිටියා. සීතල රාත්‍රිවල ගඟවල් වල බැහැලා හිටියා. ඒ විදිහට විවිධ දේවල් කරා. ශරීරයට දුක් දුන්නා. ආස්වාදේ නැවැත්තුවා. ඒ වගේම ආදීනව වැඩි කළා. විඳවීම වැඩි කළා. ඉතින් උන්වහන්සේ ඔහම අවුරුදු 5මාරක් විතර උන්වහන්සේ යෝග කරනකොට උන්වහන්සේට තේරුණා අවුරුදු 6කට ආසන්න කාලයක් එක එක අභ්‍යාස කර උන්වහන්සේ බැලුවා. උන්වහන්සේට තේරුණා වැඩක් නෑ මේක. නිෂ්ඵලයි. හීනයි. වැඩක් නෑ. අනර්ථයි. ඉතින් මේ අනර්ථ වූ දේ කරලා වැඩක් නෑ. හීනෝ ගම්මෝ අනරියෝ. ඒතර මේ අනාර්ය වූ දේ කරලා වැඩක් නෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? මේකේ වෙනස් ක්‍රමයක් හොයාගන්න ඕනේ. මජ්ක්‍ධිමා පටිපදා. එතනින් එහාට තමයි අපිට වැදගත් කෑල්ල හොයාගත්තේ. මැදුම් පිළිවෙත හොයාගන්න ඕන. උන්වහන්සේ මේ නිස්සරණය සිද්ධ කරගන්න මජ්ක්‍ධිම ප්‍රතිපදාව අපිට පැහැදිලි කරා. මොකද්ද මජ්ක්‍ධිම ප්‍රතිපදාව කියන්නේ? මජ්ක්‍ධිම ප්‍රතිපදාව කියන්නේ වැඩිනුත් කන්න නැතුව අඩුවෙනුත් කන්න නැතුව මැදින් කන එක නෙවෙයි. වැඩිනුත් බලන්න නැතුව අඩුවෙනුත් බලන්න නැතුව මැදින් බලන එක නෙවෙයි. වැඩිනුත් අහන්න නැතුව අඩුවෙනුත් අහන්න නැතුව මැදින් අහන්න කියන එක නෙවෙයි. එතන මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියන්නේ ඊට වඩා වෙනස්, ගැඹුරුයි, සංකීර්ණයි. එතන මජ්ක්‍ධිමා ප්‍රතිපදාව බුදුහාමුදුර පෙන්නන්නේ සම්මා දිට්ඨිය සමග මේ ගමන යන්න ඕනේ. සම්මා දිට්ඨිය ප්‍රමුඛ කරලා තමයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ ආස්වාදය ආදීනමයක් බවට පත්වෙන හේතුව තමයි ආස්වාදයට ගිජු බව. ආස්වාදයට ගිජු වීමත් එක්ක අපි ආස්වාදයේ ලිමිට් එක තේරුම් ගන්න නැතුව වේගෙන් ගිහිල්ලා ආදීනවෙන් අතර වෙනවා. ආස්වාදයේ ලිමිට් එක තේරුම් ගන්න ආදීනවෙන් අතර වෙන්නේ ආස්වාදයට ගිජු නිසා. අර ගිජු බව අතහැරියොත් මොකද වෙන්නේ? ආස්වාදය ලබනවා නිස්සරණය වෙන්න අවශ්‍ය වෙන මට්ටමට ආදීනවයක් ගොඩනැගෙන්නේ නැහැ. ඒක ආස්වාදය තුළම නතර වෙනවා. උදාහරණයක් විදිහට ඔබ අයිස්ක්‍රීම් කාලා ඔබේ රසනහර පිනා ගියාට පස්සේ උපරිම පිනා යෑමට පස්සේ ඔබ කොයිම වෙලාවකවත් අයිස්ක්‍රීම් කන එක නවත්තනවද? නෑ. ඔබ හැඳි 2-3ක් කනකොට ඔබේ රසනහර ඇත්තටම ඔක පළවෙනි හැන්දෙන් වෙන්නේ අපි හැඳි 2-3ක් කියමුකෝ. හැඳි 2-3ක් කනකොට ඔබේ රසනහර පිනා ගිහලා මේක රස අයිස්ක්‍රීම් එකක් කියලා හිතෙන වෙලාවට ඔබ කොයිම වෙලාවකවත් අයිස්ක්‍රීම් කන එක අතහරිනවද? නෑ. ඇයි ඒ? අන්න එතන තමයි ගිජු බව ඇති වෙන්නේ. එතනින් හැදෙනවා කැමැත්ත, අයිස්ක්‍රීම් එක බැඳීමක්. එතනින් එහාට කනවා. එතනින් එහාට කන හැම එකක්ම ආස්වාදය පල්ලෙහාට යන. පැහැදිලිද කියන එක? ඔබ තෘප්තිමත් වූ මොහොතේ පටන් මේක හොඳයි කියලා නිගමනය කරපු මොහොතේ පටන් ඔබ ආස්වාදයේ විඳින හැම එකක් පියවරක්ම ආස්වාදය පහළට ගමන් කරන්නේ. අපිට පුළුවන් නම් අර උඩ ලෙවල් එක තේරුම් අරගෙන ඒ උඩ ලෙවල් එකේදී අතහැරලා දාන්න. ඒ උඩ ලෙවල් එකේදී අතහැරලා දැම්මම මොකෝ වෙන්නේ? ඒ උඩ ලෙවල් එකේදී අතහැරලා දැම්මම ආදීනවයක් නැතුව ආස්වාදය තුල සිත නතර වෙනවා. ඒක හරියට මේ වගේ.
ඔබ සින්දුවක් අහනකොටම සින්දුවක් ඇහෙනකොටම ඔබට ඔබේ ශරීරයට ඔබේ ඇඟට ඒක උපරිම වින්දනයක් ගේනවා කියලා හිතන්න. ඒ කියන්නේ ඇඟේ ලෝම හොඳට මේ ඍජු වෙලා අපේ එකට කියනවා හිරිගඩු පිපිලා ශරීරයට උපරිම වින්දනයක් එනවා. එච්චරට ලස්සන මිහිරි සින්දුවක්. ඔබ මොකද කරන්නේ? ඒ සින්දුව ඩවුන්ලෝඩ් කරලා ඒක දාගෙන ෆෝන් එකේ ඒක අහනවා. දවසට 5-6 ගමනක් අහනවා, හැමදාම අහනවා. අන්තිමට ඒ සින්දුව අප්පිරිය වෙනකන් අහනවා. එතකොට ඒක ඉවරයි. එතකොට ඒ සින්දුවේ ආස්වාදය ඉවරයි. ඒක ආදීනවයක් වෙලා. අපේ හිත නතර වෙලා තියෙන අන්තිමට ආස්වාදය තුලද ආදීනවය තුලද? ඒ සින්දුවෙන් ආදීනවය තුල නතර වෙනවා. ඔබට මෙහෙම මේ ඔක්කොම උදාහරණ මෙහෙම කරන්න කියලා නෙවෙයි කියන්නේ. මේ පෙන්වන්නේ තර්කානුකූලව කොහොමද මොකද්ද කරන්න ඕනේ කියලා පෙන්වන්නේ. තාම මේ කරන විදිය නෙවෙයි. තර්කානුකූලව මොකද්ද සිදුවිය යුත්තේ කියලා පෙන්වනවා. ඔබට පුළුවන් නම් මේ සින්දුව අහලා අර හිරිගඩු පිපිලා ඒ මොහොතේ ඒ පළවෙනි වතාව ශ්‍රවණය කරනකොට ඒ අහපු සින්දුව ඒ මොහොතේම නැවත කිසි දිනයක අහන්න නැතුව ඉන්න. මං අහන්නේ ඔබේ ඒ ආස්වාදය අර තෘප්තිය ඒ සීමාව තුළම නතර වෙලා තියෙන්නේ නේද? ඒ සීමාව තුළම නතර වෙලා තියෙනවා. සමහර අපි මෝඩකම් කරනවා. මමත් එහෙම මෝඩකමක් කරගත්ත එකපාරක්. පුංචි කාලේ අපි බලන සමහර කාටුන් සමහර නාට්‍ය පුංචි කාලේ බලපු දේවල් මට මතකයි. ඒවස් පිළිබඳව සමහර දේවල් පිළිබඳව අපි ලොකු ඔළුවෙන් හදාගෙන ඉන්නවනේ චිත්‍රයක්. මේක තමයි මම බලපු හොඳම කතාව. අපි එහෙම සමහර කාටුන් ගැන සමහර චිත්‍රපටි ගැන සමහර නාට්‍ය ගැන මම පුංචි කාලේ වෙයි දාගෙන හිටියා. ඉතින් ඒ වින්දනය ආයි ගන්න හිතාගෙන අපි මොකද කරන්නේ? ඒ ෆිල්ම් එක හරි ඒ කාටුන් එක හරි හොයාගෙන ආයි බලනවා. බලපු ගමන් අපෝ මේ ජරාවටද මම පුංචි කාලේ කැමති වෙලා හිටියේ. එහෙම හිතෙනවා. එතකොට අර ඒ ගැන තිබ්බ මිහිරි මතකයන් ඒක ගැන පිළිබඳව තිබ්බ අර සුන්දර අතීතය මොකද වෙලා දෙන්නේ? ඔක්කොම කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ ඔබ නැවත ඒක වින්දනය කරන්න ඕමනාව හදාගත්තොත් ඔබේ මනස නතර වෙන්නේ අන්තිමට ආස්වාදය තුල නෙවෙයි ආදීනවය තුල. විවාහ නොවි යම් කෙනෙක් ප්‍රේම කළොත් විවාහ වෙන්නේ නැතුව ප්‍රේම කරලා යම් වෙලාවක විවාහ වෙන්න බැරි වුණොත් මං අහන්නේ ඒ ප්‍රේමය ජීවිත කාලෙම තියෙයිද නැද්ද? තියෙනවා. ඒ ප්‍රේමය විවාහයෙන් කෙලවරුනේ නැත්තම් විවාහ වෙන්න බැරි වුණා නම් ඒ ප්‍රේමය කැඩෙන්නේ නැතුව විවාහ වෙන්න බැරි වෙලා එක්කෝ එයා මරණයටපත් වෙලා හරි කවුරු හරි අනිත් ගෑනුවෙක් කෙනා එයා වෙන කෙනෙක් විවාහ වෙලා හරි එහෙම මොකක් හරි වෙලා එහෙම වුණොත් එහෙම ඔබ ජීවත් වෙලා ඉන්න කාලය තුලම ඒ ප්‍රේමය පවතිනවද නැද්ද? තියෙනවා. හැබැයි ඔබ විවාහ වුණොත් ඒ ප්‍රේමය මොකෝ වෙන්නේ? එන්න පල්ලෙහාට පැනදලා බහැලා ගිහලා අන්තිමට ප්‍රේමයේ විඳවීමක් බවට පත් වෙනවා. ඒකෙන් තේරෙනව නේද මේ ආස්වාදයේ ලිමිට් එකක් තියෙනවා කියලා. ඔව්. මේ ආස්වාදයේ සීමාවක් තියෙනවා. අපේ සීමාවේ උඩරිම තැනට අපි කියනවා අපි ඒක වෛද්‍ය විද්‍යාවේ තමයි ඒක කියන්නේ සුරතාන්තය කියලා. මේ සුරතාන්තය කියන එක ලිංගික ජීවිතේ විතරක් නෙවෙයි මේ හැම තැනකදීම තියෙනවා. මේ ඇහෙන් සුරතාන්තයට යනවා. ඇහි ආස්වාදයේ උපරිම වෙන අවස්ථා තියෙනවා. කනේ ආස්වාදයේ වින්දනයේ උපරිම වෙන අවස්ථා තියෙනවා. නාසයේ දිවේ ශරීරයේ ආස්වාදයේ උපරිම වින්දනයට යන අවස්ථා තියෙනවා. ඒ වින්දනයට යන අවස්ථාවේ අපිට අතහරින්න පුළුවන් නම් අපේ අතහැරීම ප්‍රබලයි. එතකොට අපි අතහරින්න ඕනේ ආස්වාදයද නැහැ ආදීනවය. ආදීනවය අතහරින්න ඕනේ කියලා මං හැබැයි දැන් පෙන්නුවේ මොකද්ද ආස්වාදය අතහරින්න. මම කිව්වේ ටෙක්නික් එකක්නේ. අපිට පුළුවන් නම් අර වින්දනයේට ඇවිල්ලා ඒ වින්දනය එතනින් අතහැරලා දාන්න. ඒ වින්දනේ ජීවිත කාලෙම ඉතුරු වෙනවා කියලා තෘප්තියක් විදියට. ඒත් ඒක කරන්න බෑනේ ප්‍රායෝගික ජීවිතේ. ඒක සිද්ධාන්තයක් විතරයි. අපිට ඒ සින්දුව කවදාවත් නාහා ඉන්න බෑනේ අපිට ඇහෙනවනේ. බස් එකේ යනකොට හරි ඇහෙනවනේ. එතකොට ඒක ප්‍රායෝගික නෑ. හැබැයි ඔන්න ඔතනට තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සම්මා දිට්ඨිය දාන්න. මේ සම්මා දිට්ඨියෙන් තමයි මෙන්න මේ ගමන යන්න ඕනේ. අපි
මේ ආස්වාදය ආදීනවයක් බවට පත් කරගන්නේ මේ ආස්වාදයට තියෙන බන්ධනය නිසා, බැඳීම නිසා, ඒකේ උපාදානය නිසා. අපිට පුළුවන් නම් සිහියෙන් ඉඳලා මේ ආස්වාදයට තියෙන බන්ධනය කඩලා දාන්න. ආස්වාදය රාගයෙන්, ද්වේෂයෙන් තොරව ආස්වාදය කරන්න. අපි කොච්චර ආස්වාදය ලැබුවත් අපේ සිත ආදීනවට යන්නේ නැහැ. ඒක තමයි ටෙක්නික් එක. ඒක බුදුහාමුදුරුවෝ හොඳට පැහැදිලි කරනවා. මේ ගාථාව සමහර වැරදියට විග්‍රහ කරන අවස්ථා තියෙනවා. මෙන්න මේ ගාථාව හරියට අපි විග්‍රහ කරගන්න ඕනේ. මොකද්ද? රමණීයානි අරඤ්ඤානි යත්ත න රමති ජනෝ වීත රාගා රමෙස්සන්ති නතේ කාම ගවේසිනෝ. රමණීයානි අරඤ්ඤානි. මේ ආරණ්‍ය, මේ කැලය රමණීයයි. මේක ලස්සනයි. යත්ත න රමති ජනෝ. කාටද? රමණය කරන්න ඕමනා නැති අයට. ඒක විඳින්න ඕමනා නැති අයට. වීතරාගා රමෙස්සන්ති නතේ කාමි ගවේසිනු. වැරදුනා මට කියපු. රමණීයානි අරඤ්ඤානි. ආරණ්‍ය ලස්සනයි. යත්තන රමති ජනෝ. හැබැයි ඒක මේ රාගය සහිත මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. හැබැයි වීත රාගා රමෙස්සන්ති. වීත රාගීන් ඒක රමණය කරනවා. ඇයි ඒ? නතේ කාම ගවේෂිනෝ. කාම ගවේෂණය කරන්නේ නැති නිසා. උදාහරණයක් විදිහට මෙහෙම ගමු. ගහක් තියෙනවා. මේ ගහ දිහා බලනවා. ගහ දිහා බැලුවාම ගහේ සුන්දරත්වයක් ඔබට, ගහක් නේ, ඒක නිකන් සාමාන්‍ය ගහක්. ඔබ බැලුවාම ඔබට ඒ ගහේ සුන්දරත්වයක් පේන්නේ නැහැ. ඔබ කියනවා නිකන් ගහක් නේ, ඉතින් වැඩක් නැහැ නේ. රහතන් වහන්සේ කෙනෙක් ගිහිල්ලා එතනින් තිබ්බොත් එහෙම කියයි, ආශා ලස්සන ගහක් නේ. මරු ගහක්, නියම ගහක්, සුන්දර ගහක්. ඒ ගහ පිළිබඳව උන්වහන්සේ වර්ණනා කරાવી. කෙනෙක්ට කියන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙක් එහෙම ගහකට බැඳෙනවද? බැඳීම නෙවෙයි. අපි කියනවා ආස්වාදය කියලා කියන්නේ රාගයත් එක්ක තියෙනකොට යන්නේ ආදීනවේ පැත්තට. හැබැයි රාගයෙන් අයින් වෙච්ච ආස්වාදය නවතින්නේ නැහැ ආදීනවේ ගාව. ආදීනවයක් නැති ආස්වාදයක් රහතන් වහන්සේ කෙනෙක්ට තියෙනවා. ඇයි? කම්පයා කරන්නේ. කම්පයා කරනවා කියන්නේ සංසන්දනය කරනවා. මම ඔබට මලක් පෙන්නලා කිව්වොත් මේ මල ලස්සනද කියලා ඔබ කියවි ලස්සනයි. මේකද ලස්සනම මල කිව්වොත් ඔබ කියවි නෑ ඊට වඩා ලස්සනම මල් දැකලා තියෙනවා. එතකොට ඔබ හැමතිස්සෙම ඔබේ ආස්වාදය පල්ලෙහාට දා ගන්නවා. ආස්වාදය පල්ලෙහාට දා ගන්නවා. ඕක ගිහිල්ලා අපි රහත් වෙච්ච කාම ගවේෂණයක් කරන්නේ නැති කෙනෙක්ට පෙන්නුවට පස්සේ එයා මොකද කරන්නේ? ඒක තමයි හොඳම මල, මම දැකපු සුන්දරම මල. ඒ මල පිළිබඳව උපරිම ආස්වාදයක් තියෙනවා. හැබැයි රාගයක් නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ රාගය කියන එකයි ආස්වාදය කියන එකයි එකක්ද දෙකක්ද? දෙකක්. ආසාවයි ආස්වාදයයි දෙකක්. ආසාවයි ආස්වාදයයි දෙකක් කියලා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය දලේ ලාමා කියන්නේ ලෝක බෞද්ධ නායකයෙක් කියලානේ කියන්නේ, ආධ්‍යාත්මික නායකයෙක්. මේ ලෝක බෞද්ධ නායකයාගේ නායකයාගෙන් දවසක් ඇවිල්ලා අහනවා මේ මාධ්‍යවේදිනියක්, ඔබ වහන්සේ දැන් අවුරුදු සෑහෙන කාලයක් පැවිදි වෙලා ඉන්නවා. ඔබ වහන්සේ දැක්කොත් එහෙම ලස්සන කාන්තාවක්. ඒ ලස්සන කාන්තාව දැක්කට පස්සේ ඔබ වහන්සේට මොනවද හිතෙන්නේ කියලා මේ දලේ ලාමගෙන් අහනවා මාධ්‍යවේදියෙක්. එතකොට දලේ ලාම කියන ලස්සන කාන්තාවක් දැක්කොත් මට හිතෙනවා එයා ලස්සන කාන්තාවක් කියලා. වෙන මොනව හිතෙන්නද? එතකොට මේ මාධ්‍යවේදියා hina වෙලා කියන මම බලාපොරොත්තු වෙන ඒ වගේ උත්තරයක් නෙවෙයිනේ. ඔබ වහන්සේ මොකොත් හිතන්නේ නැද්ද ඒ ගැන? විදර්ශනාවක් මොකක්වත් එහෙම හිතන්නේ නැද්ද? මොනව හිතන්නේද? ලස්සන කාන්තාවක් ලස්සනයි. කාට හරි ලස්සන කාන්තාවක් ඇටකටු ගොඩක් විදියට පේනවා නම් අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ බයයි. මොකටද බය? ලස්සනට බයයි. ලස්සනට බය වෙන්නේ කාම ආශාව තියෙනකොට. ලස්සනට බය වෙන්නේ කාම ආශාව වැඩි වෙනකොට. කාම ආශාව නැති කෙනා ලස්සනට බය නැහැ. මිහිරි බවට බය නැහැ. සුන්දරත්වයට බය නැහැ. හරියට මේ චිත්තානුපස්සනාව අල්ලගත්ත කෙනා ආස්වාදයට බය නැහැ. ආස්වාදයට බය කවුද? හරියට මේ චිත්තානුපස්සනාව අල්ලගත්ත නැති කෙනා. රාගය කලමනාකරණය කරගත්ත නැති කෙනා හරි බයයි කාම ආශාවට. කාමයන්ට බයයි.
මට මතකයි මම පුංචි කාලේ ගියා ආරණ්‍යයකට දානයක් දෙන්න. පුංචිම කාලේ. අම්මලත් එක්ක ගියපු කාලේ. ඉතින් එතකොට ඒ ස්වාමින් වහන්සේ කෙනෙක් මේ පිණ්ඩපාතේ ඇවිල්ලා හාමුදුරුවෝ ඔක්කොම පිණ්ඩපාතේ ඇවිල්ලා දානේ අරගෙන ගිහිල්ලා එක හාමුදුරුවෝ කෙනෙක් අතර වෙලා ධර්ම දේශනා කළා. ඒතර මේ හාමුදුරුවන්ගේ මූණ මන් දැක්කෙත් නැහැ. ඒ හාමුදුරුවෝ පැයක් විතර බණ කිව්වා. ඉඳගත්ත වෙලාවෙ ඉඳන් ඒ හාමුදුරුවෝ මෙන්න මෙහෙම තමයි බණ කිව්වේ. සම්පූර්ණයෙන් මූණ වහගෙනමයි බණ කිව්වේ. ඉතින් මට මූණ පේන්නේ නැහැ. ඉතින් මම ඉතින් අහගෙන හිටියා මොනවද කියන්නේ කියලා මට තේරුන්නේ නැහැ ඉතින් පොඩි කාලේ. ඊට පස්සේ මම තමයි හාමුදුරුවෝ වැඩමනකොට පිරිකර අරගෙන පිටිපස්සෙන් ගියේ. පිරිකර අරගෙන මම කන්ද නැගගෙන උන්වහන්සේ කුටිය පැත්තට යන ගමන් ඇහුවා හාමුදුරුවනේ ඇයි මූණ වහගෙන බණ කිව්වේ? එතකොට මේ හාමුදුරුවෝ කිව්වා පුතා ඉස්සරහා ස්ත්‍රී අය ඉන්නව දැක්ක නේද? මේ ස්ත්‍රී අය දකින්නකොට රාග චෛතසික මතුවෙන්න පුළුවන්. එතකොට මේ රාග චෛතසික භාවනා යෝගී භික්ෂුන් වහන්සේ කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ. අන්න ඒක නවත්තන්න අන්න ඒකට තමයි මේ මූණ වහගෙන බණ කීම සිද්ධ කරන්න කියලා කිව්වා. එතකොට මට තේරුණා ඒ කාලෙම හරි බයයිනේ. අපි කියන්නේ දැක්කොත් පద్මාවති ආලේ නොකරා බැරි කියලා. ඒ කියන්නේ දැක්ක ගමන් හිත ඇවිලෙනවා නම් අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන ක්‍රමේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ඇස් දෙක වහගෙන හිත නිවා ගන්න නෙවෙයි. එහෙනම් අන්ධ කට්ටිය කොච්චර නිවිලා ඇද්ද? බුදුහාමුදුරුවෝ උපමාවකින් කියනවනේ. ඇස් දෙක වහලා නිවන් දකින්න පුළුවන් නම් අන්ධ අය නිවන් දකින්න ඕන කිසිම දෙයක් නොකර නිකන් ඉන්නකොට. මුකුත් අහන්න නැතුව ඉන්නකොට නිවන් දකින්න පුළුවන් නම් ඇහෙන් නැති කට්ටිය නිවන් දකින්න ඕන නිකම්ම මුකුත් භාවනාවක් නොකර. එහෙම වෙන්නේ නැහැ. ඇයි ඒ? නොබලා සිටීම නෙවෙයි මාර්ගය. නොවසා සිටීම නෙවෙයි මාර්ගය. ඉමින් නැතුව ඉන්න එක නෙවෙයි මාර්ගය. සුවඳ බලන්න නැති එක නෙවෙයි මාර්ගය. සමහර අය හරි බයයි රසට. කෑම රස වුණොත් හරි බයයි. රස තෘෂ්ණාවට බැඳෙයි කියලා බයයි. ඉතින් අපේ ආච්චි කෙනෙකුත් හිටියා. ඒ ආච්චි ඉස්සර දැන් නම් එහෙම නැහැ. ඉස්සර ඔය ධර්මදේශනාව අහලා ඒ ධර්මදේශනාවකින් කියලා තියෙනවා රස තෘෂ්ණාවෙන් අයින් වෙන්න කියලා. එයා මොකද කරන්නේ? රයිස් කුකරයකට බතුයි, බෝංචි, කැරටුයි ඔක්කොම ටික දාලා ඒකට පොල් කිරි ටිකකුත් දාලා පොල් කිරිත් දාන්නේ මම හිතන මතපදිකට වතුර දාලා කලවම් කරලා තැම්බෙන්න ඇරලා ලුණුත් නොදා කනවා. එයාගේ ආහාරය ඒක තමයි. ඔක්කොම එළවලුයි බතුයි ඔක්කොම එකට දාලා දියබත් වගේ හදලා කනවා. ලුණු දාන්නෙත් නෑයි. රස තෘෂ්ණාව හැදෙනවනේ. මට තිබ්බ ප්‍රශ්නේ තමයි බුදුහාමුදුරුවෝ කවදාවත් එහෙම කරේ නැහැනේ. එච්චර අතහැරීම ගැන කියපු බුදුහාමුදුරුවෝ ඇයි එහෙනම් ජේතවනාරාමේ හිටියේ? ඇයි එච්චර අතහැරීම ගැන කියපු බුදුහාමුදුරුවෝ රාජරාජ මහාමාත්‍යවරුන්ගේ දානවලට වැඩියේ? ඇයි උන්වහන්සේ එහෙම කළේ? ඒ කියන්නේ මේ රස නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රසට බැඳෙන එක. බැඳෙන එකෙත් ප්‍රශ්නයක් නැහැ. බැඳෙනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ බැඳෙන බව දකින්න. දැකලා ඒකට හේතුව හොයන්න. හේතුව හොයලා ඒකේ තියෙන අවිද්‍යාව දුරු කරගන්න. නැතුව ඔබ බැඳෙන්නේ නැතුව ඉන්න ඕන කියලා හිතාගෙන ආස්වාදයේ අතහැරලා ඉන්න ගියොත් ඒ වැඩේ කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇස් වහගෙන සිටීම නෙවෙයි බුද්ධ ආගම, කන් වහගෙන හිටීම නෙවෙයි බුද්ධ ආගම, නාසය වහගෙන සිටීම නෙවෙයි බුද්ධ ආගම. ඒතර බුදුදහම අපි හරියට අල්ල ගන්න ඕනේ මෙන්න මේ ක්‍රමවේදයට. එතකොට කෙනෙක්ට ඕනම තැනක ඉඳන් මේ මාර්ගය පුහුණු කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි ඒ? එයාට ඇස් වහන්න ඕනේ නැහැනේ. එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාට කන් වහන්න ඕනේ නැහැ. ආස්වාදය කියන්නේ තමන්ට සාපේක්ෂ දෙයක්. තමන්ට ආස්වාදය කරන්න කැමති දේවල් වලට සමහර වෙලට තව කෙනෙක්ට ආස්වාදය කරන්න කැමති නැති වෙන්න පුළුවන්. සමහරු කියනවා මේ කොටට ඇඳන් ඉන්න කාන්තාවන් දැක්කහම ඔය ටීවී එකේ එහෙම ඇනවුන්ස් කරනවා මේ පොඩි ළමයි නරක වෙනවා කියලා. හැබැයි කවදාවත් පොඩි ළමයි නම් නරක වෙන්නේ නැහැ. මොකද පොඩි කට්ටිය ඒක ගන්නේ ලොකු අය ගන්න චිත්‍රය අනුව නෙවෙයිනේ. මොකද සංකප්ප රාගා පුරිසස්ස කාම. මිනිස්සුන්ගේ කාමය සංකල්පයක්. එතකොට මේ සංකල්පය හදාගන්නේ කවුද? අපි. ඒ කොටට ඇඳන් ඉන්න එක මේ රාගය හදාගන්න ඕන කාරණාවක් කියලා කවුද ඔළුවේ හදාගන්නේ? අපි. ඒ හැම දෙයක්ම අපි හිතන විදිහත් එක සිද්ධ වෙන්නේ. එහෙමනම් හරි ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ හැමෝටම මෙන්න මෙහෙම චිත්‍රයක් හදාගෙන ඉන්නවා. මේ චිත්‍රය හදාගෙන අපි මේ චිත්‍රය ඇතුලේ ජීවත් වෙන්න හදනවා. මේ චිත්‍ර කඩලා දාන්න. ඒ සීමා අයින් කරලා දාන්න.
ඔබට ඕන තැනක බලන්න පුළුවන්, ඕන තැනක ඇස් දෙක අරන් ඉන්න පුළුවන්, ඕන තැනක කන් දෙක අරන් ඉන්න පුළුවන්, ඕන තැනක නාසය අරන් ඉන්න පුළුවන්. ලෝකේ තියෙන ඕනම ආහාරයක් බය නැතුව කන්න පුළුවන්. ඕනම ශරීරයට ලැබෙන වින්දනයකට මේ ශක්තිමත්ව දරා ගන්න පුළුවන් මට්ටමට ඔබ නිර්මාණය කරගන්න ඔබේ සිත. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. යතින්ද කීලෝ පටවින්සුතෝසියා. ඉන්ද්‍රකීලයක් වගේ ශක්තිමත් වෙච්ච කෙනා බෞද්ධයා කියන්නේ. බයට ඔක්කොම වහගෙන ඉන්න කෙනා නෙවෙයි. හුලං හමනකොට හෙලවෙන්නේ නැහැ. අපිට මොන හරි පේනකොටම අපේ හිත කඩාගෙන වැටෙනවා නම් අපි හරි දුර්වලයිනේ. බය වෙන්න එපා. ඇහැට පේනේවත් එක්ක අඩුපාඩු වෙනවා. රාගය මතුවෙන්න පුළුවන්, තරහ මතුවෙන්න පුළුවන්, කමක් නැහැ. ඒකනේ බුදුහාමුදුරු ක්‍රමයක් කියලා දීලා තියෙන්නේ. සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානාති. රාග සහිත සිත රාග සහිත සිතයයි දැනගන්න. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දැනගන්න. ඉතින් රාගයට බය වෙන්න එපා. මේවා කරන්න මේ කියන ක්‍රමවේද කරනකොට හිතේ රාගය මතුවෙන්න පුළුවන් යම් වෙලාවක. පුහුණුව ඉවර වෙනකන්, පුහුණුව හරියට කරගන්නකන් රාගය මතුවෙනවා. කමක් නැහැ. රාගය මතුවෙනකොට ඒ අභ්‍යාසය සිද්ධ කරන්න. හැබැයි රාගය මතුවෙනවා කියලා ඇස් වහන්න ගිහිල්ලවත්, බාහිරේ වෙනස් කරන්න ගිහිල්ලවත් හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ ස්වාමින් වහන්සේලාට පිණ්ඩපාතේ වඩිනකොට ගමේදී ඔබට රාගසිතක් පහළ වුණොත් ඔබේ ඉරියව්ව වෙනස් කරන්න බෑ. ඔබ ඇවිදින ගමන් නම් රාගසිත පහළ වුණේ, ඇවිදින අතරම ඒ රාගසිතට හේතුව දැකලා ඒ රාගසිත අතහැරන මට්ටමට කටයුතු කරන්න. ඔබ හිටන් ඉන්නකොට නම් රාගසිත ඇති වුණේ, ඒ හිටන් ඉන්න අරමුණ වෙන මේ ඉරියව්ව වෙනස් නොකර හිටන් ඉන්න අතරතුරදීම ඒකයට හේතුව දැකලා ඒකෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ ඉරියව්ව මාරු කරලා නෙවෙයි මේ වැඩේ කරන්න ඕනේ. ඒ එතනදිමයි. ඒ මොහොතේදිමයි. ඒ වෙලාවෙදිමයි. පස්සේ නෙවෙයි. ඒ වෙලාවෙදි මේකට විසඳුම් දෙන්න ඕනේ. ඒ විසඳුම් දෙනවා කියන්නේ ඇස් වහන එක නෙවෙයි. පටාචාරාව නිරුවත්ව බුදුහාමුදුරුවෝන් ඉන්න තැනට ආවට බුදුහාමුදුරුවෝ ඇස් වහගත්තේවත් ඇස් වැහුවේවත් නෑ කාගේවත්. ඒ කියන්නේ මේ ඇස්වල ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ, රූපේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ, දකින්න විදිය ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙනම් මේ ආශ්වාදයේ ආදීනමේ නිස්සරණය කියන මේ වචන තුන බුද්ධ ධර්මයේ තියෙන සංකීර්ණ වචන තුනක් එක විග්‍රහ කරලා ඉවර කරන්න බෑ. හැබැයි ඔබට ඒක පුහුණු කරලා ඉවර කරන්න පුළුවන්. විග්‍රහ කරලා ඉවර කරන්න බෑ. මොකද විග්‍රහ කරොත් හැම තැනකටම ඕක පැතිරෙනවා. 84000ක් ධර්මස්කන්ධයටම මේ ආශ්වාදයේ ආදීනමේ නිස්සරණය පැතිරලා යනවා. විග්‍රහ කරලා ඉවර කරන්න බෑ කිව්වේ ඒකයි. හැබැයි මේක පුහුණු කරලා ඉවර කරගන්න පුළුවන්. අපි කරන්න ඕනේ මොකක්ද කරන්න ඕනේ? බය වෙන්න එපා. ඇහෙන් එන අරමුණු වලට, කනෙන් ඇහෙන අරමුණු වලට, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ලැබෙන අරමුණු වලට බය වෙන්න එපා. ඔබ ජීවිතේ සාමාන්‍ය විදිහට ගත කරන්න. සින්දු වැහිච්ච දෙන්, රූප පෙනිච්ච දෙන්, සුවඳ ලැබිච්ච දෙන්, රසවත් කෑම කන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට හොඳට කෑම උයන්න පුළුවන් නම් හොඳට කෑම උයන්න. ඔබට හොඳ හොටෙල් එකකින් කන්න සවත්කම තියෙනවා නම් හොඳ හොටෙල් එකකින් කන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ තැනකින් කන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිවන් මගට ගැටලුවක්ද නැහැ? ගැටලුවක් කරගන්න පුළුවන්. ඉතින් ගැටලුවක් වෙන්නේ අපි හිතන විදිහත් එක්ක. ඔබට ඒ රසට ලොකු ගිජුවක් එනවා නම්, ඔබට ලොකු ආසාවක් එනවා නම් ඔබ හිතන්නේ ඇයි මම මේකට බැඳෙන්නේ? මේක මිහිරි නිසා. මිහිරි බව ස්ථිරද නැහැ. එපා වෙනවා. දැන් අපි හිතමු මොන හරි කෑමක් කනකොට ඒක දිගටම කෑවොත් එපා වෙනවනේ. එහෙනම් මේ එපා වෙන මිහිරි බවට මන් දිගින් දිගට බැඳලා වැඩක් තියනවද? වැඩක් නැහැ. නිෂ්ඵලයි. අර්ථ ශුන්‍යයි. අන්න අපි ඒක ආහාරයට ගන්නවා. හැබැයි ආහාරය ගන්න අතරතුර අපි පුහුණුවකුත් කරනවා, චිත්තානුපස්සනාවත් කරනවා. අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ତර කෑම කනකොට චිත්තානුපස්සනාව කරන්න. රූප බලනකොට චිත්තානුපස්සනාව කරන්න. සින්දු අහනකොට චිත්තානුපස්සනාව කරන්න. ගඳ සුවඳ ලබනකොට චිත්තානුපස්සනාව කරන්න. ඔබ ඉන්න ඕන තැනකදී චිත්තානුපස්සනාව කරන්න පුළුවන්. ඔබේ සිත ඇතුලේ මේව වැඩ කරන්නේ කොහොමද කියලා ඔබට හඳුන ගන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව ඔබ අරමුණු වහමින් ඉන්නවනම්, අරමුණු වෙනස් කරන්න දඟලනවනම්, ඔබ හරි බය නම් මේ අරමුණු වලට. ඔබ තාම තේරුම් අරන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු නිස්සරණය මොකක්ද කියලා. නිස්සරණය කියන්නේ ආශ්වාදයෙන් අයින් වෙන එක නෙවෙයි, ආදීනවෙන් අයින් වෙන එක. ආදීනවයක් ඇති නොවන පරිදි ආශ්වාදය කරන්න බුදුහාමුදුරුවෝ ක්‍රමයක් ඉගැන්වුවා. ඒ තමයි නොබැඳී
පරිහරණය කරන එක. නොබැඳෙන එක. බැඳීම කියන්නේ වෙන එකක්, ආස්වාදය කියන්නේ වෙන එකක් කියලා මම ඔබට කිව්වනේ දැන්. එහෙනම් ඔබට පුළුවන් නම් නොබැඳෙන්න. අතහරිනවයි කියලා කියන්නේ භෞතිකව අතහැරලා දානවා කියන එක නෙවෙයි. බුදුහාමුදුරේ ඒක පැහැදිලි කරන ඕනේ කච්චායනගත සූත්‍රයේ. කච්චායනගත සූත්‍රනේ මිගජාල සූත්‍රය. මේ මිගජාල සූත්‍රයේ බුදුහාමුදුර පැහැදිලි කරන්නේ මොකක්ද? මිගජාල තනි වී සිටීම සහ තවත් කෙනෙකු සමග සිටීම කියලා දෙකක් තියෙනවා. මේ තනි වී සිටීම කියලා කියන්නේ කැලේකට ගිහිල්ලා මුකුත් නැතුව කවුරුත් නැති තැනක ඉන්න එක නෙවෙයි. එහෙම ඉන්න කෙනාට පරණ ඒව ගැන හිත ඒව ගැන ආස්වාදයේ විඳ ඒ දේවල් ඔළුව ඇතුලේ තියෙනවා. මිගජාල තනියෙන් සිටිනවා කියලා කියන්නේ හැමෝම ඉන්න තැන, ප්‍රශ්න තියෙන තැන, හැම දෙයක්ම ඇති තැන ඒවට බැඳෙන්නේ නැතුව ඉන්නවනම් අන්නේ කෙනා තනි වී සිටින කෙනා. මොකද එයා ගාව තණ්හාව නැති නිසා. එහෙනම් මේ හිත ඇතුලේ තියෙන තණ්හාව මිසක් ප්‍රශ්නයක් වෙන්නේ මේ බාහිරින් ඔබ ගාව ඉන්න දේවල් නෙවෙයි, තියෙන දේවල් නෙවෙයි. ඔබේ වත්කම නිවනට අදාළ නැහැ. නිවනට ප්‍රශ්නයක් නැහැ. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ධනවත් වීම නිවනට බාධාවක් කියලා. ඔබට සල්ලි තියෙනවා නම්, ඔබට පරිහරණය කරන්න දේවල් තියෙනවා නම් ඒක නිවනට බාධාවක් කියලා නැහැ. ඒක නිවනට උදව්වක්. මොකද ඔබ ආස්වාදෙ විඳලා තියෙන්නේ. වාහනයක්වත් මොකක්වත් නැති කෙනෙක්ට වාහනයක් ගන්න ආසාව තියෙන්න පුළුවන්. ඉතින් එතකොට නැති කෙනාට වඩා තියෙන කෙනාට නිවන් දකින්න එක්තරා පැත්තකින් පහසුයි. ඒත් ඔබ හිතන්නේ මුකුත් නැත්තම්, ආස්වාදයක් නැත්තම්, අතහරින දේවල් නැත්තම් ඔබට නිවන් දකින්න පහසුයි කියලා. ඒත් පහසුයි තමයි. ඒත් ඊට වඩා තියෙන කෙනාට නිවන් දකින්න පහසුයි. එයාගාව ආස්වාදයේ තියෙනවා. එයා දන්නවා මේකේ ගිහිල්ලා මේකේ තේරුම මොකද්ද කියලා. අපි හිතමු එයාගේ කාමරේ සම්පූර්ණයෙන් AC කරලා තියෙන්නේ. එයාගේ ගෙදරම තියෙනවා ස්විමින් pool එකක්. එයාගේ ගෙදර කෑම කන්නේ සම්පූර්ණයෙන්ම හෝටල් එකක විදියට හොඳට හදනවා කියලා හිතන්නකෝ. එතකොට එයා හෝටල් එකක ගිහිල්ලා වෙනම නවතින්න ඕනේ නැහැ. එයාගේ ගේ ඇතුලේ ඔක්කොම තියෙනවා. ඒ ගෙදර ඒ විදියටම හදලා තියෙන්නේ ඒ සම්පූර්ණයෙන්ම. එහෙම කියලා හිතන්නකෝ. එතකොට එයාට විශේෂයෙන් ওই හෝටල් එකකට ගිහිල්ලා නවතුනායි කියලා ලොකු විශේෂත්වයක් තියෙනවද? නැහැනේ. හැමදාම එහෙමම නේ. ඒ සාමාන්‍ය ගෙදරක ඉන්න කෙනෙක්ට ඔන්න හෝටල් එකකට ගියාට පස්සේ අන්න ඒකේ ආස්වාදයක් තියෙනවා. ඇයි ඒකේ ආයේ ගෙදර වගේ නෙමෙයි. ගෙදර ෆෑන් එතන AC. ගෙදර ලිඳෙන් නාන්නේ අතන ස්විමින් pool එකෙන් නාන්නේ. ගෙදර සාමාන්‍ය පොල් සම්බෝලයි බතු ගන්න අතන ඊට වඩා හොඳ කෑම කන්නේ. අන්න එයාට ලොකු ආස්වාදයක් පේනවා. ඒත් හෝටල් එකේ ඉන්න කෙනෙක්, ගෙදරත් හෝටල් එකක් වගේ තියෙන කෙනෙක් ආයේ හෝටල් එකකට ගියාම ආස්වාදේ මොකක්ද? එයාට විශේෂයක් නැහැ. අන්න ඒ කියන්නේ මේ ආස්වාදය කියන එක Taman දකින විදියට සාපේක්ෂකයි. හැමෝටම පොල් සම්බෝලයි බතුයි දුකක් නෙවෙයි. පොල් සම්බෝලයි බතුයි හැමදෑම කන කෙනාට මේක නිකන් අයියෝ පොල් සම්බෝලයි බතුයි කන්න වෙලා තියෙන කියලා කියන්න පුළුවන්. ඒත් පිටරට ගියපු කෙනෙක්, පිටරට ගොඩක් කල් හිටපු කෙනෙක් කියන්නේ මොකද්ද? පොල් සම්බෝලයි බතුයි කන්න නෑනේ. ගොඩ කාලෙකින් කෑවේ නෑ පොල් සම්බෝලයි බතුයි. ලංකාවට එනකොට කියන්නේ මොකද්ද? කෝල් එකක් දාලා හදලා තියන පොල් සම්බෝලයි බතුයි. ඇයි ඒ කන්න ඒ විදිහටම. ඉතින් සමහර වෙලාවට ජීවිතේ අපිට හිතන්නේ නැති දේවල් ආස්වාදයක් වෙන්න පුළුවන්. සමහර දේවල් අපිට ආස්වාදයක් නොවෙන්න පුළුවන්. දැන් අපි හිතනවා දැන් මම අර හෝටල් කතාව කිව්වා වගේ තමයි සංචාරකයෝ ලංකාවට එනවනේ. සංචාරකයෝ ලංකාවට ආවට පස්සේ ගොඩක් වෙලාවට නතර වෙන්න බලාපොරොත්තු වෙන්නේ හොඳම අපි හිතන් ඉන්න මේ හතරු පන්ති වල තියෙන හෝටල් වල නෙවෙයි. එහෙම නවතින්නේ සාමාන්‍ය රටවල් වල එන කට්ටිය. දියුණු රටවල් වලින් එන කට්ටිය නවතින්නේ ඔය කැලවල් වල. පුංචි ගෙවල් වගේ හදපුවා, මැටි වලින් හදපුවා, ගල් වලින් හදපුවා, වරිච්චි බිත්ති ගහපු තැන් වල වගේ ඒවා. නිකන් ග්‍රාමීය පරිසරයේ ඉන්න කැමතියි. ඒ මිනිස්සු ගමේ මිනිස්සුත් එක්ක සාමාන්‍ය ලංකාවේ මේ ග්‍රාමීය පරිසරයට ගිහිල්ලා ඒ කෑම බීම කන්න ආසයි. මොකද ඒගොල්ලෝ හිතනවා එතන තමයි ඇත්තේ ආස්වාදය. හැබැයි සමහරව හිතනවා පල්ලෙහා ඉන්න මිනිස්සු හිතනවා උඩ තමයි ආස්වාදය ඇත්තේ. බලනකොට ආස්වාදේ උඩත් නැහැ පහලත් නැහැ. පුඩ් බයිසිකලේ යන එකේ ආස්වාදයකුත් නැහැ. හෙලිකොප්ටරේ යන එකේ ආස්වාදයකුත් නැහැ. ආස්වාදේ තියෙන්නේ හිතේ. මොකද ෆුඩ් බයිසිකලේ යන කෙනා හිතනවා මොටර් බයික් එකක් ගියා නම් හොඳයි. මොටර් බයික් එක යන කෙනා හිතනවා ත්‍රිවිල් එකක් ගියා නම් හොඳයි. ත්‍රිවිල් එක යන කෙනා හිතනවා පොඩි කාර් එකක් ගියා නම් හොඳයි. පොඩි කාර් එකක යන කෙනා හිතනවා හොඳ ලොකු කාර් එකක් ගියා නම් හොඳයි. ලොකු කාර් එකක යන කෙනා හිතනවා තවත් ඊට වඩා හොඳ කාර් එකක් ගියා නම් හොඳයි. මොකද කාර් 3-4ක් ගත්ත එක්කෙනා හිතනවා ෆුඩ් බයිසිකලේ ගියා නම් හොඳයි. එයා කාර් එක ගෙදර පාකින් එකේ දාලා එයා ෆුඩ් බයිසිකලයක් අරගෙන එයා ෆුඩ් බයිසිකලේ යනවා වලට. මං අහන්නේ මිනිස්සු ආස්වාදය හොයනවා මේ භෞතික ලෝකේ.
භෞතික ලෝකයේ ආස්වාදය හුවට අන්තිමට ආස්වාදය හම්බෙන්නේ නැහැ. මොකද භෞතික ලෝකේ නෙවෙයි ආස්වාදය තියෙන්නේ. ඒක තමයි රහස. ඔබ කන කෑම නෙවෙයි ආස්වාදය තියෙන්නේ. ඔබ බලන රූපේ නෙවෙයි ආස්වාදය තියෙන්නේ. ඔබ ගඳ සුවඳ ලබන ඒ ගන්ධය තුළ නෙවෙයි ආස්වාදය තියෙන්නේ. ඔබගේ ඇතුලේ ආස්වාදය තියෙන්නේ. ඔබ ඒ ආස්වාදය ඇතුළාන්තයේ තියෙන ආස්වාදය හොයාගන්න නැතුව බාහිර ලෝකෙන් ආස්වාදය විඳින්න යනවා නම් ඔබ අන්තිමට නතර වෙන්නේ අතෘප්තිය තුළ, අසහනය තුළ. ඇයි ඒ ආස්වාදය මායාවක්, මුලාවක්, හීනයක්, తాවකාලික දෙයක්. ඒ తాවකාලික වූ දේ පිටිපස්සේ දුවන දිවිල්ල නවත්තන බුදුහාඳුර කියන්නේ මස් කියා ඇටවරන බල්ලෝ වගේ අපි රැවටිලා. ලස්සනයි කියලා ගිනි දැල්ල වෙත යන පළකැටියෝ වගේ අපි රැවටිලා. මැණික් කියලා වීදුරු බෝල හැඳින පිස්සු වගේ අපි රැවටිලා. මිරිගුව පිටිපස්සේ දුවන මුව වගේ අපි රැවටිලා. මේ භෞතික ලෝකෙ පිටිපස්සේ වේගෙන් දුවනවා රාස්වාදය ඇති අතන තමයි. ඩොක්ටර් කෙනෙක් වුණාම හොඳයි. ඉන්ජිනියර් කෙනෙක් වුණාම හොඳයි. මේ ලෝයර් කෙනෙක් වුණාම හොඳයි. අහවල් තැනට ගියාම හොඳයි. මෙතනට ගියාම හොඳයි කියලා අපි හිතාගෙන මේ වර්තමානයේ කැප කරනවා අනාගතේ අර ආශ්වාදය ලැබීම සඳහා. අන්තිමට ඩොක්ටර්ස්ලගෙන් ඇහුවාම කියනවා දැන් සැපෙන් දින්නේ මොන පිස්තුද? නිකන් නම්බුවක් විතරයි. අර මහන්සි වෙච්ච තරමට ප්‍රතිඵලයක් නැහැ. සමහර වෙලාවට ජීවිතේ අපි ආශ්වාදය කියලා සොයාගෙන ගිහිල්ලා නතර වුණාට පස්සේ එතන ආශ්වාදයක් නැහැයි කියලා තේරෙනවා. මට පුංචි කාලේ ඉඳන් තිබ්බ එකම ආසාවක් තමයි ෆුට් බයිසිකලයක් ගන්න එක. මම දැන් ෆුට් බයිසිකලයක් හම්බේ කී ඊට පස්සේ ඔන්න ෆුට් බයිසිකලයක් දවසක් හම්බුණා. මම හිතුවා ඒක තිබ්බාම හරි ෂෝක්. අර ඒ කාලේ අර ෆේමස් 5 කියලා කතාවකුත් බලලා ඒකෙන් වගේ යන්න ඕනවා හැමතැනම පැදගෙන යන්න ඕනුනා. ඒකේ පෙන්නනවනේ උද්‍යානවලයි හැමතැනම ෆුට් බයිසිකලේ යනවා. ඉතින් ඒක විදියට මටත් ඕනුනා යන්න. ඉතින් මම අතින් ටෝච් එකක් ඒ විදියටම ටෝච් එකක් තියාගෙන ඒ විදියටම බඩුත් දාගෙන යන්න තමයි හිතන් හිටියේ. ඒ වුණාට කිලෝමීටරයක් පදිනකොට හොඳ ගන්න. ඒක කතාවක් වුණාට ඇත්ත ජීවිතේ ඒ විදිහේ වින්දනයක් කරන්න බෑ. ෆුට් බයිසිකලේ ටික කාලයක් යනකොට එපා වුණා. සතියක් දෙකක් යනකොට ඒක පැච්චේකුත් ගිහලා ඒක පැත්තකට දාලා අන්තිමට ඒක පදින්නෙත් නැහැ. ජීවිතේ අපි හීන මාලිකා හදාගෙන අපි හිතනවා මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා අපි එතනට ගිහිල්ලා බලනකොට එහෙම නැහැ. අපි හිතනවා විවාහ වුණා නම් හරයි. විවාහ වුණා නම් හොඳයි. විවාහ වුණා නම් අන්න ඒක තමයි එකම දේ කියලා. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ මොකෝ වෙන්නේ? හිතන එකේ විදියට වෙනවද? නෑ. අපි අර කතන්දරවල දකින්නවනේ. ඒතර ගෑනු ළමයිනොත් හිතනවා විවාහ වුණාට පස්සේ මහත්තයා ඔක්කොම අපිට හදලා දෙයි ළඟට ගෙනත් දෙයි අර චිත්‍රපටිවල වගේ. අන්තිමට ඉතින් රෙදි හොදි ඉන්න වෙනවා. ඇඳුම් මැද දෙන්න වෙනවා. බත්තු යොය දෙන්න වෙනවා. අන්තිමට හිතන් හිටපු ජීවිතේ නෙවෙයි තියෙන්නේ. ඒකයි ප්‍රායෝගික ජීවිතේයි අපි හිතන් ඉන්න ෆැන්ටසි ජීවිතේ දෙකක්. ආශ්වාදයේ භෞතික ලෝකයෙන් හොයන්න එපා. ඔබ අසරණ වෙනවාමයි. ආශ්වාදය ඇතුළාන්තයෙන් සොයාගන්න. මොකද බාහිරේ ආශ්වාදයක් නැහැ. ඔබ කිව්වනේ මෙච්චර කාල අර අතීතය හොඳයි කියලා, කරන්ට් එක නැති යුගය හොඳයි කියලා. ඉස්සර කාලේ කුප්පි ලාම්පුවෙන් ඉන්න එක, ඒ කාලේ තිබ්බ සුන්දර අතීතය ගැන පුරසාරම් දෙඩුවනේ. ඔන්න දැන් හම්බෙලා තියෙන හොඳයිද? නැහැ නේද? ඒකේ ඉන්න එක ලේසි නෑ. ඒ ගැන වර්ණනා කරන එක හොඳයි. ඒ ගැන කවි ලියන එක හොඳයි. ඒ කාලේ තිබ්බ විදියට. ඇයි ඒ කාලේ විදියට අපි තරු දිහා බලාගෙන කවි කියනවා, කුප්පි ලාම්පු පත්තු කරගෙන ඉන්නවා, ඒ වගේම කරත්ත යනවා. ඉතින් ওই විදිහට තියෙනවනේ ඉතින් දේවල් ටික. ඉතින් ඒ ජීවිතය හොඳද? නැහැ. එහෙම හොඳක් නැහැ. කවුරුත් ඒ කාලේ කිව්වේ නෑ ඒක හොඳයි කියලා. අපි දැන් මෙතන ඉඳන් ඒක හොඳයි කියනවා. නගරේ ඉන්න මිනිස්සු කියනවා ගමේ ජීවිතය හොඳයි කියලා. ගමේ ඉන්න මිනිස්සු කියනවා නගර මිනිස්සු සැපෙන් ඉන්නවා. නගරේ හොඳයි කියලා. මං අහන්නේ ගමද හොඳ නගරේද හොඳ? දෙකේම ඇති හොඳක් නෑ. හොඳ තියෙන්නේ හිතේ. ඔබ ඉන්න තැන සතුටෙන් නම්, ඉන්න තැන තෘප්තියෙන් නම්, ඉන්න දේ සන්තෝෂයෙන් බාර ගන්න දක්ෂ නම් ඔබට තෘප්තිය තියෙනවා. නැත්තම් ඔබ හැමදාම ඉන්න තැන නෙවෙයි වෙන තැනක ඇති කියලා හොයමින් යනවා නම් ඔබට කවදාවත් ඒ තෘප්තිය ලබන්න හම්බෙන්නේ නැහැ. මේ කියන කතාව සෑහෙන කල්පනා කරාම සංකීර්ණ කතාවක්. ඒ වුණාට සරල වචන ටිකක් තියෙන්නේ. ඒත් ඔබ හිතලා බලන්න ඔබේ ජීවිතේට දාලා ඔබ මෙච්චර කාල මේ දුවලා තියෙන්නේ අර මිනිගුව පිටිපස්ස දුවන මුවෙක් වගේ මායාවක් පිටිපස්සේ නේද කියලා. ඒක තමයි ජීවිතේ. අපි ඔළුවේ හදාගන්නවා රූප සරහනක්.
හදාගෙන අපි ඒක පොළොවේ යථාර්ථයක් කරන්න හදනවා. අන්තිමට ඒක යථාර්ථයක් කරලා බලනකොට ඒක තුලින් ආස්වාදයක් නැහැ. තෘප්තිය එතන නැහැ. ඇයි ඒ? තෘප්තිය කියන්නේ ආස්වාදය කියන්නේ භෞතිකව ලැබිය හැකි දෙයක් නෙවෙයි. අපි හිතන විදිය හරියට හදාගත්තොත්, ලැබිච්ච දේ බාරගත්තොත් ඔබට හැම මොහොතක්ම ආස්වාදය කළ හැකි මොහොතක්. නිකන් ගහක් දිහා බලන එකත් ආස්වාදයක්. සුදු පාට බිත්තියක් දිහා බලන එකත් ආස්වාදයක්. හැම දෙයක්ම ආස්වාදයක් ඥානවන්තයට. හැබැයි මෝඩ කෙනාට ජීවිතේ කොච්චර සුන්දර දෙයක් පෙන්නුවත් ඒක ආස්වාදයක් වෙන්නේ නැහැ. එහෙනම් ඔබ ඥානවන්තයෙක් වෙන්න, බුද්ධිමතෙක් වෙන්න, වැරදි තැනින් ධර්මය අල්ලන්න එපා. හරි තැනින් ධර්මය අල්ලගන්න. බුදුදහම කියන්නේ මේ දුප්පත් වෙලා මොකක්වත් නැතුව, කන්න බොන්න නැතුව ඉන්න එක නෙවෙයි. බුද්ධ ආගම කියන්නේ සාමාන්‍ය විදියට ඔබට ලැබෙන විදියට ජීවත් වෙන එක. ඔබට තියෙන විදියට ජීවත් වෙන එක. ඔබේ ආදායම හොඳ නම් ඔබ ඒ විදියට ජීවත් වෙන්න. ආදායම මදි නම් ඒක කළමනාකරණය කරගන්න. දියුණු වෙන්න උත්සාහ කරන්න. නැතුව පල්ලෙහා ලෙවල් එකේ ඉන්න එක නෙවෙයි බුද්ධ ආගම කියන්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ. අල්පේච්ඡ වීම කියලා කියන්නේ අඩුවෙන් පාවිච්චි කිරීම නෙවෙයි. අපි විහාරස්ථාන විදිහට දකින්න ඕනේ ගල් ගුහා නෙවෙයි. විහාරස්ථාන විදිහට දකින්න ඕනේ මැටි ගාපු පොළව තියෙන ඒවා නෙවෙයි. අපිට කතාවල චිත්‍රපටිවල පෙන්වන්නේ ඒවනේ. හාමුදුරුවෝ ගල් ගුහාවක වගේ ඉන්නවා නම් අර කිසිම පිරිසිදුවක් නැති මේ මැටි ගාපු පොළවක ඉන්නවා නම් බිම පුටුත් මුකුත් නැත්තම් තේන්නේ බංකු වගේ තියලා නම් අන්න හාමුදුරුවෝ. ඒක තමයි වටින්නේ. එහෙම කමක් නැහැ. එහෙම ජීවත් වෙන එහෙම ස්වාමින් වහන්සේලා ඉන්නවා. හැබැයි ඒක නෙවෙයි බුද්ධ ආගම කියන්නේ. අපිට තියෙන විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒ භෞතික දේ ආස්වාදයක් වෙන්නේ ඒක දිහා දකින විදිහත් එක්ක. ඒක ඇතුළේ ජීවත් වෙන කෙනාට ඒක ආස්වාදයක් නෙවෙයි. ඒක ආස්වාදයක් නෙවෙයි. ඔබ හිතනවද අපි හිතමු හොඳ වාහනයක යනවා. හොඳ ප්‍රාඩෝයක යන මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා දිහා බලලා අපි කියනවා අම්බෝ එයා ඉන්න සැප. එයා සැපෙන් ඉන්නේ කියලා. නෑ යාට සැප ඇති පළවෙනි වාහනේ ගත දවස් 2-3 යාට සැප තියෙන්නේ නැති. ඊට පස්සේ එහෙම සැපක් තියෙනවද මොන පිස්සුද? ඒක ගියා කියලා කිසිම වෙනසක් නෑ. දැන් අපිත් ඒවයි ගිහිලා තියෙනවා දායකයෝගේ ඒවයි. ඒවයි විශේෂයක් නෑ. ඒක ගියා කියලා එහෙම දැනෙන විශේෂ දෙයක් නෑ. ඉතින් ගමන යනවා. ඉතින් අර හෙල්ලෙනව පොඩ්ඩක් අඩුයි වෙනසකට තියෙන්නේ. එච්චරයි. දැන් අපි ගත්තොත් එහෙම කෝච්චියේ ෆස්ට් ක්ලාස් එකේ ගියාම මම ඒකෙත් ගිහිලා තියෙනවා. තර්ඩ් ක්ලාස් එකෙත් ගිහිලා තියෙන වෙනසකට තියෙන්නේ අරක ඉඩමදි මේක ඉඩ තියෙනවා. එච්චර තමයි. හැබැයි ඉතින් ඊට වඩා තර්ඩ් ක්ලාස් එකේ ලස්සනයි. ඇයි හුලං එහෙම වදිනවා වටපිටාව පේනවා. අරක ඉතින් කුටි හිර කරලා AC කරලා දොරවල් අරින්න බෑ නිකන් වහලා තියෙන්නේ. ෂීට් එක හොඳයි. මේ සැප ඔළුවේ හදාගන්න එකක්. අපිට පුළුවන් නම් මේ හැම තැනකදීම සැපක් විදියට ඔළුවට ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ මේ දකින්න විදිහත් එක්ක සැප තීරණය වෙන්නේ. බුදුහාමුදුරන දෙන උපදේශය තමයි පාංශකුල චීවරාය නිස්සාය පබ්බජ්ජා. පාංශකුල සිවුරේ හිත තියාගන්න. මිනි ඔතන රෙද්දේ හිත තියාගන්න. හැබැයි ලැබෙන ඕනම සිවුරක් පරිහරණය කරන්න. පිණ්ඩපාත භෝජනාය නිස්සාය පබ්බජ්ජා. පිණ්ඩපාතේ හිත තියාගන්න. හැබැයි රාජ මහා මාත්‍යවරු දෙන දානයත් පිළිගන්න. රුක්කමූල සේනාසනාය නිස්සාය පබ්බජ්ජා. රුක්මුල් සෙනසුම් ඔබ තුල හිත තියාගන්න. එකන් ගහක් යට වුණත් ඉන්න ලෑස්ති වෙලා ඉන්න. හැබැයි ඔබට යම්කිසි ආරාමයක් ලැබුණොත් ඒ ආරාමය තුල හොඳින් ජීවත් වෙන්න. ඒ වගේම පූතිමුත්ත බේසජ්ජාය නිස්සාය පබ්බජ්ජා. ගව මුත්‍ර වලින් හදපු බෙහෙත් වල හිත තියාගන්න. හැබැයි ඔබට හොඳ හොස්පිටල් එකකින් පිටරට ගිහිල්ලා හරි බෙහෙත් ගන්න කවුරු හරි අරන් දුන්නොත් ඔබ ගිහිල්ලා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හිත තියෙන්න ඕනේ පල්ලෙහා ලෙවල් එකේ. ඇයි? එතකොට තෘප්තිය තියෙනවා. එතකොට එතනින් උඩනේ ඔක්කොම ඒවා. හිත තියෙන්නේ පල්ලෙහා. හිත උඩ තියාගත්තාම එතනින් පල්ලෙහා තමයි ලැබෙනේ ඔක්කොම අපෝ. එතකොට ඔක්කොම වැඩක් නැහැ. කිසිම ආස්වාදයක් නැහැ. හිත පල්ලෙහා තියාගත්තාම ඔක්කොම දේවල් ටික ඔබට ආස්වාද ජනකයි. ඇයි ඒවට ඔබේ හිත තියෙන මට්ටමින් උඩ තමයි ඔක්කොම ඒවා අපිට හම්බෙන්නේ. ඒක තමයි අල්පේච්ඡ වීම කියන්නේ. අල්පේච්ඡ වීම කියන්නේ අඩුවෙන් පරිහරණය කිරීම නෙවෙයි. හිත පහළ මට්ටමේ තියා ගැනීම. ආසාවන් අවම කර ගැනීම. ආසාවන් අඩු කර ගැනීම සහ පරිහරණය කිරීම අඩු කිරීම කියන එක දෙකක් කියලා හොඳට තේරුම් ගන්න. එහෙනම් මේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය
නිවැරදිව තේරුම් අරගෙන ඒ බුදුහාමුදුරුවෝ පෙන්නපු ඒ නිර්වාණ මාර්ගය ඔස්සේ නිවැරදිව ගමන් කරගන්න හැමදිනාටම මේ ධර්ම ශ්‍රවණයත් උපකාර වේවා, හේතු වේවා, වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හැමදිනාටම. අපි මේ ඉන්නේ ආර්ය විහාරයේ අවුරුදු 7කට කලින් ඉදි කරපු වච්චකුටි වැසිකිලි පද්ධතිය ළඟ. දැන් මේ අවස්ථාවේ ආර්ය විහාරයට පින්වත් අය සහභාගී වෙනවා. 100කට අධික ප්‍රමාණයක් වැඩසටහන් වලට සහභාගී වෙනවා. ඉතින් මේ ස්ථානය මීට කලින් ටිකක් පහත තිබ්බේ. ඉතින් දැන් මේ වෙනකොට අපි භූමිය උස් කරලා තියෙනවා. ඒකෙන් දැන් වච්චකුටි ටික වැසිකිලි ටික ටිකක් පහතින් තියෙනවා. ඒ නිසා අපි අදහස් කළා අලුත් වැසිකිලි පද්ධතියක් නිර්මාණය කරන්න ආර්ය විහාරයේ අත්‍යවශ්‍ය අංගයක් වෙන මේ වැසිකිලි පද්ධතිය අපි නිර්මාණය කරන්න හදන්නේ. ඒ නිර්මාණය කිරීමට අපි මෙන්න මේ ස්ථානයට තමයි යන්න හදන. අපි ස්ථානයට ගමන් කරමු. මේ ස්ථානේ තමයි අපි දෙමහල් ආකාරයට අපේ අවශ්‍ය කොට ටික නිර්මාණය කරන්න සූදානමින් ඉන්න මේ වෙනකොට සැලසුම අපි හදලා තියෙන්නේ. තට්ටු දෙකකට හදන්න කල්පනා කරේ. මෙතන ඉඩකඩ ටිකක් අපහසුයි. ඉඩකඩ මදි. ඒකෙදී අපි පිරිමි පාර්ශවයට කාන්තා පාර්ශවයට කියලා වෙන් වශයෙන් හදන්න සූදානමින් ඉන්නවා. කලින් අපිට වැසිකිලි 4ක් තිබ්බේ. පිරිමි ගෑනු කියලා වෙන් කරලා තිබ්බේ නැහැ. මේ පද්ධති දෙක ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා පිරිමි අයට සාමාන්‍ය වැසිකිලි 2කුත්, කාන්තාවන්ට වැසිකිලි 4කුත්, ඒ වගේම පිරිමි අයට අවශ්‍ය වෙන වෙනම යුරිනරි පොට්ස් කිහි තියලා අපි මේ ගැළපෙන සියලු සනීපාරක්ෂක දේවල් සමග පහළ තට්ටුවත්, ඒ වගේම උඩ තට්ටුව බාත්රූම් එකකුත්, ඒ වගේම පින්කම් සිද්ධ කරද්දී නේවාසිකව සිටින අයට අවශ්‍ය වෙන ඒ ඇඳුම් මාරු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන කුටියක් අපි නිර්මාණය කරනවා. ඒ කුටියත් එක්ක ඒ බාත්රූම් පද්ධතියත් එක්ක මේ තට්ටු දෙක දෙමහල් සංකීර්ණය, දෙමහල් බාත්රූම් සංකීර්ණය අපි ඉදි කරන්න සූදානම් වෙනවා. ඉතින් හැකි අය දායක වෙන්න, පුළුවන් අය උපකාර කරන්න. මේ වගේ පින්කම් ඉතාමත් පින් වැඩෙන පින්කම් මේක ඇත්තටම හදන්නේ අපිට අත්‍යවශ්‍ය නිසා නෙවෙයි. ආර්ය විහාරයේ ඉන්න ස්වාමින් වහන්සේලාට වැසිකිලි තියෙනවා. නමුත් මේ පැමිණෙන පිරිස සඳහා ධර්මයේ ශ්‍රවණය කරන, භාවනා කරන පිරිස සඳහා තමයි මේ අපි පද්ධතිය ඉදි කරන්න සූදානම් වෙන්නේ. ඉතින් පින්වත් හැමදෙනාටම අපි ආරාධනා කරනවා මේ සඳහා පුළුවන් අයුරින් දායක වෙන්න කියලා. පහතින් අපි ගිණුම් අංක දාලා තියෙනවා. කැමති කෙනෙක්ට පුළුවන් ඒ ගිණුම් අංකයට ඔබට කැමති විදිහට පරිත්‍යාගයක් සිද්ධ කරලා අපේ WhatsApp අංකයට ඔබේ නමත් එක්ක පරිත්‍යාග කරපු මුදල සඳහන් කරන්න. ද්‍රව්‍යමය වශයෙන් පරිත්‍යාග කරන්න කැමති අය ඉන්නවනම් වෙනම ඔබට පුළුවන් ඇමතුමක් හරි කෙටි පණිවිඩයක් හරි යොමු කරන්න. ඉදිකිරීම කටයුතු ආරම්භ වුණාට පස්සේ ඔබට පුළුවන් ඒ ද්‍රව්‍ය අපිට ලබා දෙන්න. එහෙනම් අපි ඊළඟ වැඩසටහනකදී සම්බන්ධ වෙමු. හැමදෙනාටම තෙරුවන් සරණයි.